2024 2025 අවුරුද්දේ තිබිච්ච ඕලෙවල් විභාගයේ වෘත ජ්‍යාමිතිය ගාන දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් ජ්‍යාමිතිය ගානක් කියන්නේ සමහරලාට පේපර් එකේ අන්තිමටම හදන ගානක්. එහෙම නැත්නම් සමහර ළමයිට මුලින්ම හදන්නත් පුළුවන්. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. තියදී රූපයේ කේන්ද්‍රය ඕන වෘතයේ AB විස්කම්භයක්ද කේන්ද්‍රය O වෙනවා කියද්දි ටක් ගාලා මේකේ සාමාන්‍ය විභාජි කරද්දී පළවෙනි දෙන්න තියෙන උපදෙස් තමයි රූපය අඳගන්න එක. දැන් මමත් රූපයක් අඳින්නම්. මම මේකෙම කොපියක් ගන්නම්. ඔයාලා විභාග කරනවා නම් අනිවාර්යයෙන්ම විභාගයේදී මේ රූපේ මෙන්න මෙහෙම අඳගන්න. රූපේ පැන්සලෙන් අඳගන්න. පැන්සලෙන් හරි පෑනෙන් උනත් අඳින්න පුළුවන් 11 අවසර ළමයිට දැන්. දැන් අපි කියලා තියෙන ටික බලමු. දියදි රූපයේ O කේන්ද්‍රය වන වෘතයේ AB විස්කම්භයක්. මේ AB ඉර විස්කම්භයක් වේ. CD යනු XCD AB ජායමකින් සම CD යනු XCD AB ජාය සමච්ඡේදන ජායක. CD කියන්නේ ජායක්. ඒ කියන්නේ ජායක් සමච්ඡේදනය වෙනවා කියන්නේ අංශක 90යි. ක්‍රමයක් තියෙනවනේ කේන්ද්‍ර ජායක මධ්‍ය ලක්ෂ්‍යයත් කේන්ද්‍රයත් යාකරන රේඛාව ජායට ලම්බකයි කියලා ඒ ප්‍රමේයට අනුව මට මෙතනට අංශක 90 මේ පැත්තත් 90යි මේ පැත්තත් 90යි මේ පැත්තත් 90යි හතර පැත්තටම අංශක 90 දෙන්න හැකි මෙතන x තියෙන්නේ ඊළඟට වෙයි එහිදී වෘත්තයට ස්පර්ශක තියෙද්දි එහිදී වෘත්තයේ ස්පර්ශකය PAR PAR CP ලම්බක වේ PAR ට මෙන්න මේ CP ලම්බකයි මේක ලම්බකයි මේක ස්පර්ශකයක් ස්පර්ශක සම්බන්ධයෙන් අපි දන්න ප්‍රමේයයන් තමයි එකක් තමයි ස්පර්ශ ලක්ෂ්‍යයත් කේන්ද්‍රයත් යා කරන රේඛාව ස්පර්ශකයේ ලම්බකයි ඊළඟට වැදගත් මේක මම ජ්‍යාමිති මේ ගණන් හදද්දී අර ස්පර්ශක තියෙනවා නම් හදන්න ලේසිමයි කියලා මම කියලා තියෙනවා ස්පර්ශක තියෙනවා කියන්නේ ගන්න ලේසියෙන්ම හදන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ දැන් බලමු මේක P රෝමිලකම් 1 ওই දත්ත ටික දාගත්තා රෝමිලකම් 1 PA XC වෘත්ත චතුරස්‍රයක් බවත් PA XC වෘත්ත චතුරස්‍රයක් බවත් AC ජාය මගින් බලන්න AC ජාය මගින් PCO සමච්ඡේදනය වන බවත් PCO සමච්ඡේදනය වන බවත් පෙන්වන්න රෝමිලකම් 1 කියලා දැම්මා PA XC වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වීම කියලා තමන් ගාව අඩි තුනක් තියෙනවා අඩි තුනෙන් ඩක් ගහන්න. දැන් මෙහෙම කරලා දැන් අපි වැඩේ පෙන්නන්න යන්නේ. අපි දන්නවා චතුරස්‍රයක් වෘත්ත චතුරස්‍රයක් වීමට එහි සම්මුඛ කෝණ පරිපූර්ණ වෙනවා. ඒ කියන්නේ යම් කිසි චතුරස්‍රයක් දීලා වෘත්ත චතුරස්‍රයක් වෙන්න නම් සම්මුඛ කෝණ දෙක AB එකතු කරාම 180ක් වෙනවා නම් ඕක වෘත්ත චතුරස්‍රයක්. AB එකතු කරාම 180ක් වෙනවා නම් ওই චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙනවා. දැන් අපිට ඒක පෙන්වන්න තමයි තියෙන්නේ. හරි. දැන් මේකේ නම් බලපු ගමන්ම මේ චතුරස්‍රය මෙතනත් 90යි මෙතනත් 90යි එහෙනම් මේක වෘත්ත චතුරස්‍රයක් අපිට දැන් කියන්න පුළුවන් CPA සමානයි අංශක 90යි ඒක දත්තය ඊළඟ අපිට කියන්න පුළුවන් CXA සමානයි අංශක 90යි හේතුව කේන්ද්‍රයත් ඡායක මධ්‍ය ලක්ෂ්‍යයත් ව්‍යාකරණ රේඛාව යායට ලම්බක එහෙනම් අපිට කියන්න පුළුවන් CPA ධන CXA සමාන 180යි එම නිසා PAXC එම නිසා PA එම නිසා PA ඒගොල්ලෝ කියලා තියෙන XC චතුරස්‍රය වෘත්ත චතුරස්‍රය වරහන් ඇතුලේ හේතුව තියෙනවා සම්මුඛ කෝණ පරිපූරක නිසා කෝණ කියලා කියන්නේ මේ මම කියන්නේ හරි ඊළඟට ඒකේ තව එකක් තියෙනවා අමතක වෙන්න පුළුවන් ඕක කරාට පස්සේ ලේසි හින්දා අනිත් එක අමතක වෙන්න පුළුවන් AC ජාය මගින් PCO ෆෝමියුලා දෙක ෆෝමියුලා මේකේ අනිත් එක AC ජාය මගින් ඇත්තටම ඒ කියන්නේ අපි පෙන්වන්න ඕනේ මොකද්ද
PCA කෝණය සමානයි ACX කෝණය බව පෙන්වීම. ඕක පෙන්වන්න යන්නේ. හරි දැන් ඕක පෙන්වන්න අපි ඊළඟට පොඩ්ඩක් උපෙටමු. P මෙන්න මේ මෙතන කෝණෙයි සමානයි කියලා පෙන්වන්නයි ඕනේ. ගාන ආය පාරක් බැලුවොත් එහෙම AC ජාය මගින් AC ජාය මගින් PCO එකක් ඇඳගන්න වෙනවා. වැරදි දෙයක් මෙතන කරලා තියෙන්නේ. PCA ඊළඟට ACX නෙමේ ACO කරගන්න ඕනේ මෙතන. ACO. ඒ කියන්නේ අපි මෙතන ඉඳන් මෙතෙන්ට එකක් ඇඳ ගන්න. මෙන්න මෙහෙම ඇඳ ගන්න. ඇඳගත්තාම සමච්ඡේදනය වෙනවා කියලා පෙන්වන්න කියන්නේ. එතකොට අපි දන්නවා දැන් මෙතනත් 90යි මෙතනත් 90යි. එතකොට මේ රේඛා දෙක එකිනෙකට සමාන්තරයි. එහෙනම් මේ කෝණයට මේ කෝණේ සමානයි. මේක වෘත්තයේ අරයන් හින්දා මෙයයි එහෙනම් මේකත් සමානයි. දැන් ඕක අපිට කියන්න තියෙන්නේ අපිට කියන්න පුළුවන් පළවෙනියටම මෙන්න මෙහෙම කොහොමද අපිට පළවෙනිටම කියන්න පුළුවන් PAO සමාන අංශක 90යි. හේතුව ස්පර්ශකය ලම්බකයි අරය කෙටියෙන් ස්පර්ශකය ලම්බකයි අරය. හරි. ලම්බකයි අරය. එම නිසා අපිට කියන්න පුළුවන් PC සමාන්තරයි AX. එහෙනම් අපිට ඊළඟට කියන්න පුළුවන් එම නිසා PCA කෝණය සමානයි මේ රූපය මම මෙතන පල්ලෙහාට ගන්නම්. PCA කෝණය සමානයි මම මෙතන ගන්නම්. PCA කෝණය ඒ කියන්නේ PCA මෙන්න මේ කෝණය සමානයි මෙන්න මේ කෝණයට. ඒ කෝණය තමයි CAO හේතුව ඉසෙත් දකුර ඒකාන්තර කෝණ. ඊළඟට අපිට කියන්න පුළුවන් CAO සමානයි ACO හේතුව මෙයා සමානයි මෙයාට හේතුව මේ දෙන්න වෘත්තය අරයන් සමද්විපාද ත්‍රිකෝණ. හේතුව සමද්විපාද ත්‍රිකෝණ. එහෙනම් දැන් අපි යුවා රතු එකයි කොළ එකයි දැන් සමානයි. අපිට දැන් ඇවිල්ලා තියෙනවා PCA සමානයි CAO සමානයි ACO. එහෙනම් එම නිසා PCA එකම රාශියකට සමාන රාශිය එකක් අනෙකට සමාන වෙයි. PCA කියන එක්කෙනා මෙයාට සමානයි මෙයා මෙයාට සමානයි. එහෙනම් මෙයයි සමානයි. ප්‍රත්‍යක්ෂ එක PCA සමානයි ACO හේතුව ප්‍රත්‍යක්ෂය පොඩි කාලේ ඉන්නේ ප්‍රත්‍යක්ෂ එක. එහෙනම් ඊට පස්සේ මෙයාලා කියලා තියෙන හැල්ල ඕනනම් අපි කියමු. ඒ නිසා මේකේ කියලා තියෙන විදිහට POC AC ජාය මගින් එම නිසා AC ජාය මගින් PCO සම ඒදරොන්න රොමිලා එක ඉවරයි. රොමිලා දෙක DAR කෝණයට සමාන කෝණ දෙකක් හේතු දක්වමින් සඳහන් කරන්න. ඒක නම් තාම ලේසි ප්‍රශ්නයක් වගේ. බලමු මොකද්ද DAR කියන්නේ කියලා. මෙයා ඉතින් ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂය කියන්නේ ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්තකණ්ඩයෙන් මේකට ලොකු එක්කෙනාට සමානයි. ඒ කියන්නේ එකක් තමයි DAR සමානයි එක කෝණයක් තමයි ACD. හේතුව ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ. ඊළඟ තව DAR ට සමාන කෙනෙක් ඕනේ. DAR තව DAR ට සමාන කෙනෙක් මේකේ අපිට ඉන්නවා. ඒ තමයි PAC. ඇයි මෙයා මෙහෙම ගත්තොත් මෙහෙම ඉසෙත් දකුරක් තියෙනවා ඒකාන්තර කෝණ. ඒකාන්තර ඔය විදිහට අපි ඔන්නේ ගන්න හැදුවා. ඒතර මුළු ගානටම ගිහිල්ලා තියෙන රූල් 1 2 3යි 4යි
5යි 6යි 7යි 8යි 9යි 10යි 10යි 11යි රූල් 11ක් හදලා තියෙනවා රූල් අඩුම ප්‍රමාණයකින් රූල් 10කට අඩුවෙන් හදන්න පුළුවන් නම් වඩාත් හොඳයි මේකේ තව කැලේ අඩු කරන්න පුළුවන් නමුත් මේ තේරෙන විදිහට කරලා තියෙන්නේ ඔය විදිහට තමයි 2025 ඕ ලෙවල් වෘත්ත ජ්‍යාමිතිය ගන්න හදන්නේ